මේ අපිට හුස්ම ගන්නවා පිට කරනවා කියන කතාවක් අපිට හම්බුණා නම් අපිට හම්බුනේ නාම ධර්ම නිසා හටගත්ත කෘත්‍ය ධර්ම ටික තමයි හම්බුනේ. චලනයක්, එක්ක සෙලවීමක්, එක්ක පිම්බීමක්, හැකිලීමක්. මේක තමයි අපිට හම්බ වෙන්නේ. ස්පර්ශ ආයතනයේ තියෙන හමායමක්. හමායම කොයි විදිහට කියලා තමයි දැක ගන්න ඕන. සුළඟ හමා යනවා. නේද? ආසේ අපිට වලාකුළු නැත්තම් හුළඟ තියනවා කියලා අපිට පේන්නේ නැහනේ. ආසේ වලාකුළු නැත්තම් අපිට හුළඟ පේන්නේ නැත්තම් අන්නේ ස්පර්ශ ආයතන අවස්ථාවත් ඒ වගේ. ආසේ හුළඟ තියනවා කියලා අපිට පේන්නේ නැහැ. ඔන්න වලාකුළු ටිකක් යනවන අන්න ඒක නාම ධර්ම වගේ. අන්න සෙලවීම තියෙනවා වලාකුළු වල විපරිණාමයේ තියෙනවා නේද? ඉතින් මේ ධර්මතා දෙක වලාකුළු නැතුණා කියලා ආසේ උඩ වාතේ නැති වෙන්නේ නැහනේ. ඒක අපිට හම්බෙන්නේ නැහැ. මම මේ ස්පර්ශ ආයතනේ කොයි වගේද කියන එක හඳුනා ගන්නටයි කිව්වේ. ඉතින් තමා තුළින් මේක දකින්න ඕන. මේ නාම රූප ධර්මතා ওই විදිහට තෝරගන්න වෙනවා. අපිට කවදාකවත් අර නිල් පාට අහස තියෙනකොට වලාකුළු නැත්තම් ඒක එතන හුළඟ හමා යනවා. හැබැයි අපිට හම්බ වෙන්නේ නැහැ ඒක. ඒ වගේ ස්පර්ශ ආයතනය නිින්ද ගියාම ඇති වෙන ස්පර්ශය ඒ වගේ. මේ ආනාපානය. කය ආනාපානයේ ගැඹුරුයි. තෝරගන්න ඕන. තීක්ෂණයි. තීක්ෂණ නුවණ ඇති උටම මං ආනාපානය සම්මාදිට්ඨිය ඇති උටම ආනාපානය කියනවා. එස්සලා කතා කළේ. ඉතින් මේකත් එක්ක මේ ස්පර්ශ ආයතනය කවදාකවත් මේ තද නින්දේදී මේ ස්පර්ශ ආයතන ටික වැඩ අපි දන්නේ නැතුණාට මාරුට මේව ටික වැඩ මේ දැන් වැඩ කරනවා වගේම මොහකටද නාම ධර්ම ටික සම්බන්ධ වෙන්නේ ඒ සම්බන්ධ වුණොත් විතරයි ඒ ආයතනය අපිට දැනගන්න පුළුවන්. ඒ විඥාණය හටගන්නේ ඒ නාම ධර්ම සම්බන්ධ වෙන එක විතරයි. අපේ කාර් එකේ සෙන්සර් ගොඩක් තිබුණයි කියලා හතර වටේ මොහකට හරි කනෙක්ට් වෙන එක විතරයි ඒක ආරම්භයයි අපිට සිග්නල් එක එන්නේ. තවත් තියෙනවා ඒවා. ඒව ආරම්භය නෙවෙයි. පිටිපස්සට රිවර්ස් කරනකොට පිටිපස්සේ තියෙන සෙන්සර් එක ආරම්භයයි අපිට මේ සද්දය ආවේ. ඉස්සරහා තියෙන සෙන්සර් එක ආරම්භය අපිට සද්ද එන්නේ නැහැ. අන්න ඒ වගේ ඒ නාම ධර්ම යෙදෙන මේකත් යෙදෙන ආයතනය විතරයි අපිට දැනගන්න පුළුවන්. නාම ධර්ම යෙදෙන්නේ නැති ස්පර්ශ ආයතනයක් තියෙනවා නම් කවදාකවත් අපිට මේ ස්පර්ශ ආයතන ටික හම්බෙන්නේ නැහැ. හරියට අපි තද නින්දේ හුස්ම ගන්නවා වගේ. අපිට හම්බෙලා නැහැ. හම්බෙලා නැත්තේ නාම ධර්ම ටික නැති නිසා. යෙදිලා නැති නිසා. අපි නැගිටිනවා කියන්නේ උදේට අර අපේ නාම ධර්ම ටික මේ ස්පර්ශ ආයතනත් එක්ක සම්බන්ධ වෙනවා. මේ ස්පර්ශ ආයතනේ වැඩ කරනවා කියලාවත් අපි දන්නේ නැහැ. කොහොම හරි අපිට පණ තියනවා කියලා කියන්නේ මේ ස්පර්ශ ආයතන ටික වැඩ කරන නිසායි. අපිට පණ තියනවා කියලා කියන්නේ. නිින්ද ගියත් එයාට පණ තියෙනවා. නිර්වින්දනය කළත් පණ තියෙනවා. කලන්දාලේ වැටුණත් එයාට පණ තියෙනවා කියන්නේ. ස්පර්ශ ආයතන ටික වැඩ. කලන්දාලේ වැටිච්ච කෙනාට සද්ද ඇහෙනවා. ඒ කියන්නේ කෙනෙකුට ඇහෙනවනේ කෙනෙකුට ඇහෙන්න නම් නාම ධර්ම ටික පහළ වෙන්න ඕන. නාම ධර්ම ටික පහළ වෙලා දැන ගැනීමත් එක්ක තමයි කෙනෙක් නිර්මාණය වෙන්නේ. නාම ධර්ම නැති තැන කෙනෙක් නිර්මාණය වෙන්නේ නැහැ. ඒ ආයතන හම්බ වෙන්නේ නැහැ. ඒක ප්‍රඥාවට ගෝචර ධර්මයක්. ස්පර්ශ ආයතන ටික. ඒව මේ නාම රූපයෙන් හටගන්න විඥාණයට හම්බ වෙන්නේ නැහැ ස්පර්ශ ආයතන කවදාක්වත්. ඒ ටික හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ලොකු කතන්දරයක් හොඳ ගවේෂණයක් මේක විදර්ශනාවක්. මේ වගේ නුවණක් තියාගෙන කටයුතු කරොත් මේ ආයතන ටික ගැට ලියාගෙනයි ආස්වාද ප්‍රාස්වාදයේ පිරිසුදු බුද්ධියකින් යුතුවයි මේක අපි වඩන්න ඕන. ඒ වැඩි නැත්තම් අපිට මේ දේ කරන්න බැරුව යනවා. ඉතින් ඒක නිසා මේ ආස්වාද ප්‍රාස්වාදයේ කියන එක අපි හරියට වඩනෝ නම් එසෙල්ලාම නාම ධර්ම වලින් පටන් ගන්න අපිට ගෝචර එතනයි නාම ධර්ම වල තියෙන කෘත්‍ය
මේ කෘත්‍ය ලක්ෂණ ටිකේ සිහිය පීඨවගෙන නුවණ වැඩෙනකොට අන්න අපිට මෙන්න මේ ලක්ෂණයට සිහිය තබන්න පුළුවන්. අපි එන්න ඕන ආනාපානයේ සැබෑ තැන මේ ස්පර්ශ ආයතනයයි. මෙතන හම්බ වෙන්නේ නැහැ. මෙන්න මේ කෘත්‍ය කියන තැනින් හොඳ සිත සමාධිමත් වුණොත් විතරක් අපිට මේ ලක්ෂණයට සිත තබන්න පුළුවන්. ඕක තමයි වෙන්නේ. ඉතින් ඒක නිසා මේක හොඳට තෝරගෙන තමන් මේ ආනාපානයේ වඩන්න ඕන. මේ ආස්වාද ප්‍රාස්වාදයේ ලක්ෂණය අනාත්ම ධර්මයක්. කවුද නිින්ද ගියාම හුස්ම ගන්න? මමද? මම හුස්ම ගන්නවා නෙවෙයි. නිින්ද ගියාම හුස්ම ගන්න කෙනෙක් නැහැ. ඒක අනාත්මයි මේ ධර්මය. නේද? අද මම හුස්ම ගන්නවා කියලා ඇවිල්ලා තියෙන කොතනින්ද? කෘත්‍ය ධර්ම ටිකේ. සංඛාර. නේද? විතර්ක ටික. ඔතනින් තමයි අපිට හම්බ වෙලා තියෙන්නේ. අන්න එතනින් තමයි මම නිර්මාණය වෙන්නේ. ඉතින් අන්න ඒක නිසා මම නොවන මේ අනාත්ම වූ ධර්මයක් බුදුහාමුදුර ආනාපානය දේශනා කරනවා. අනිත්‍ය වූ ධර්මයක් බුදුහාමුදුර. මේ කෘත්‍ය ධර්ම නිසා අපිට මේ අනිත්‍ය නෙමෙයි ප්‍රකට වෙන්නේ, නිට්ටය සංඥාවයි ප්‍රකට වෙන්නේ. සැප සංඥාවයි එන්නේ. ඒ නිසා තදනින්දේ ඉන්න තැන ඒ ස්පර්ශ ආයතනය අනිත්‍ය ධර්මයක්, දුක්ඛ ධර්මයක්, අනාත්ම ධර්මයක් කියලා ප්‍රකට කරගන්න පුළුවන්කම වෙන්න ඕනේ. ඉතින් ඒක නිසායි හැමතිස්සෙම කියන්නේ අපි හිතන දේවල් පේන තැනට අයිති නෑ, ඇහෙන තැනට අයිති නෑ, මේ පොට්ටබ්බ ධර්මයන්ට අයිති නෑ කියලා මේ අපි එදා ඉඳන් උගන්වන්නේ මේ විදිහට බලලා මේක මතු කරගන්න කියලා කියන්නේ මේ ආයතන ගැටේ ලියහගන්න තමයි. මේ ගැටේ ලියහගත්ත කෙනෙකුට තමයි මේ ආස්වාද ප්‍රාස්වාසය හරියාකාරව කරන්ට පුළුවන් වෙන්නේ. ඉතින්